අයිබෝවන් මං මේ ගැන කතා කරන්න දැන් ගොඩක් කලින් ඉඳලා හිතන් හිටියා. ඒ වුණාට මං හරියටම අද තමයි ගැන කතා කරන්න මට වෙලාව හම්බුනේ. අද උදේ මම පොඩි ප්‍රෝග්‍රෑම් එකක් බැලුවා අපේ විශ්වවිද්‍යාලේ දරුවෝ මේ නව අධ්‍යාපන ක්‍රමය ගැන විෂය නිර්දේශය ගැන කතා කරනවා. මේ මොඩියුලර් එක ගැන කතා කරනවා. ඉතින් මට මම මේක සම්පූර්ණයෙන්ම ඇහැව්වා. ඒ දරුවෝ කියපු දේවල් මං ඇහැව්වා. ඒ අහනකොට මට ඇත්තටම හිතුණා මේ ක්‍රමය කොච්චර හොඳද කියලා. ඒ දරුවෝ ඒකේ අඩුපාඩු ගැන මොඩියුලර් එකේ අඩුපාඩු ගැන නෙමෙයි අධ්‍යාපන ක්‍රමයේ අඩුපාඩු ගැන අපිට කිව්වා. නමුත් ඒගොල්ලෝ කතා කරපු දේවල් මට ගොඩාක් දුරට මේ මම පිට රටක ජීවත් වෙන අම්මා කෙනෙක් විදියට මට හිතුණා ඇත්තටම ඒ කියන්නේ දේවල් ගොඩක් හොඳයි කියලා. මොකද අපි අපේ රටේ ඉගෙන ගත්ත කට්ටිය අපි ගොඩාක් මහන්සිලා ඉගෙන ගත්තා. හරියට පාඩම් කරලා ගොඩක් දුක් විඳා. මට මතකයි අපේ අම්මලා අපිට පාඩම් කරන්න වෙලාවල් දීලා තියෙනවා. එතකොට රෑ 1 2 3 වෙනකන් අපි පාඩම් කරනවා. ආයෙ උදේ නැගිටලා ඉස්කෝලේ යනවා. අපි මේ ඒ කියන්නේ අපි තනියෙන් දිනන්නේ. අපි හැමතිස්සෙම try කරේ තනියෙන්. අරයට වඩා වැඩියෙන් ලකුණු ගන්න. මෙයාට වඩා වැඩියෙන් ලකුණු ගන්න. අපේ තිබ්බේ නැහැ සාමූහිකව එකතු වෙලා මේ ජීවිතේ ජය ගන්න ඕන කියලා අපේ හිතවල නිකම්වත් තිබ්බේ නැහැ. හරිම ආත්මාර්ථකාමී විදියට නිතරම අපි හැසිරුනේ. ඒ කියන්නේ ඉගෙන ගැනීමේදී අපි හිතුවේ අරයට වඩා ලකුණු ගන්න ඕනේ. ඒතකොට තමයි මම දිනුම් කියලා. නමුත් මේ අධ්‍යාපන ක්‍රමයේ අද මම අහපුවම ඒ අධ්‍යාපන ක්‍රමය ගැන කියද්දී මට ඇත්තටම හිතුණා මේ යන ක්‍රමය හරියටම හරි. මොකද මගේ දුව අද මෙහි ඉගෙන ගන්නවා. නිතරම මායි මගේ දුවයි ගැටෙනවා සමහර තැන්වලදී. මොකද එයා කියන අම්මේ ඔයා වැරදි. අම්මේ ඔයා කොහොම නෙමෙයි කරන්න ඕනේ. ඒතකොට මම කියන නෑ අපි කරලා තියෙන්නේ මෙහෙම. ඊට පස්සේ එයා කියන අම්මේ අම්මලා එහෙම කරාට දැන් මේ ක්‍රමය වෙනස්. ඇත්ත. මම ඒකට ටිකක් අනුගත වෙන්න ගොඩාක් දුරට මේ පසුබට වුණාට එයා ඒ කියන දේ ඇත්ත කියලා මට ගොඩාක් දුරට වැටහුණා. වැටහෙනවා. මොකද මෙහෙත් අපේ රටේ වගේම වාර 3ක් තියෙනවා. එතකොට හැබැයි වාර අවසාන විභාගයක් කියලා දෙයක් මෙහි නැහැ. හැම සැරේම ඒ කියන්නේ මොකක් හරි සිලබස් එකක් ඉවර කරපුවම ඒකට අදාළ ප්‍රශ්න කොටසක් දෙනවා. ඒ වගේම ප්‍රශ්න අහනවා. ඒ කියන්නේ ඕරල් හරි තියරි දෙකම තියෙනවා මේගොල්ලන්ට. ඒ ලකුණු ප්‍රමාණයක් ඊට පස්සේ ලැබෙනවා. මෙහි ලකුණු දෙන්නේ 100න් නෙමෙයි 10න් ලකුණු ප්‍රමාණයක් ලැබෙනවා. ඒක අවුරුද්ද අවසානට ඒවා සේරම එකතු කරලා ඒකේ සාමාන්‍ය බලලා තමයි ළමයාගේ තත්ත්වය තීරණය කරන්නේ. දැන් අද අර දරුවා මට විශ්වවිද්‍යාල දරුවා ඒ කියපු දේ අනුව මට තේරුනේ ගොඩාක් දුරට මේ හා සමාන ක්‍රමයක් තමයි අද ලංකාවටත් ඇවිල්ලා තියෙන්නේ කියලා. ඉතින් ඒක මම දකිනවා ඇත්තටම හොඳ දෙයක්. මොකද අපිට ඒක ලැබුණ නැහැ. අපි ඉගෙනගත්ත දේවල් අපිට හරිම මේ පොඩ්ඩයි. නමුත් අපි ඒක තද්දටම කරපු හින්දා අපි යම් කිසි විදියකට සමාජයේ ලොකු මට්ටමක අපි ජීවත් වෙනවා. යම් මට්ටමක මේ දැනුම අතින් අධ්‍යාපනය අතින්. නමුත් මේ අපි අප්ඩේට් වෙලා නැහැ. ඒ කියන්නේ අපි හැමතිස්සෙම ඒකට මේ අප්ඩේට් වෙන ලෝකෙත් එක්ක අපි යන්න ඕන. අපේ දරුවෝ ගොඩක් දුරට පස්සෙන් ඉන්නේ. ඉතින් මම දකිනවා මගේ දුවත් එක්ක මම ගැටෙන තැන්වලදී මම දකිනවා ඒක ඇත්ත කියලා. මොකද මේ ළඟදී දුව මම පොඩි උදාහරණයක් පොඩි දෙයක් කියන්නම්. විද්‍යා පාඩමක් මේ සම්පූර්ණයෙන් ගස් සම්බන්ධව. ඒ ගස් සම්බන්ධව මේ විද්‍යා පාඩමේදී මුළු ගහේ මුලේ ඉඳලම ගහේ පළදාව ගහට ඉරෙලි ලැබෙන එක ගහේ පොත්තේ මොකද නේ හැමදේම. මොකද මමත් එක්ක දුව ඉගෙන ඒ පාඩම් කෙරුවේ. එතකොට මමත් දැක්ක මේ පාඩමේ සේරම මේ විස්තර කරලා තියෙනවා හරි ලස්සනට. අපිත් ඔය ඉගෙන ගත්තා. මට ඇත්තටම දැන් සෑහෙන කාලයක් ඉගෙනගෙන ඉන්න මතකයක් නැහැ. ඉගෙන ගත්තා කියලා මතකයි. ඉගෙන ගත්තා. නමුත් මේ විදියට නෙමෙයි කියන එක මම දන්නවා. ළමයා මගේ දුව මං එයාට ඒක පාඩම කියව විතරයි. එයා ඒකේ අවශ්‍ය ටික විතරක් මතක තියාගත්තා. මතක තියාගෙන මේ පහවදා විභාගෙට මුහුණ දෙන්න තමයි එයා ගියේ. පහවදා ඇවිල්ලා මට කිව්වා අම්මේ හරිම සාමාන්‍යයි මං කරා. මට හිතෙනවා ලකුණු 30යි කියලා. තාම ලකුණු බීලා තිබ්බේ නැහැ. ලකුණු 30යි කියලා මට හිතෙනවා කියලා කිව්වා. ඉතින් එහෙම තමයි ලකුණු එකතු කරන්නේ. අවුරුද්ද අවසානට ඔය සේරම ලකුණු අරගෙන ඒකේ සාමාන්‍ය ප්‍රමාණය අනුව ඒ කියන්නේ 6.5ට වඩා වැඩියෙන් ලකුණු තියෙනවා නම් දරුවාගේ සාමාන්‍ය තත්ත්වය හොඳයි කියලා ළමයාව ඊළඟ පන්තියට පාස් කරනවා. අන්න ඒ වගේ සාමාන්‍ය ප්‍රමේ අපේ වගේ ලොකුවට ඒක එහෙම ලොකු දෙයක් කරන්නේ පුළුවන් තරම් ඒගොල්ලෝ උත්සාහ කරන්නේ ළමයාව කියන්නේ මේ විභාගයෙන් ලකුණු අඩු වුණොත් තවත් සැරයක් එයාලට chance එකක් දෙනවා. ආයෙ සැරයක් ඒ විභාගෙට මුහුණ දෙන්න. ඒ වාරේ අතුලත එකම විභාගේ ළමයාගේ ලකුණු අඩු නම් තවත් දෙපාරක් විතර ඒගොල්ලන්ට chance එක දෙනවා ඒක කරලා පාස් වෙන්න. ඒ
කියන්නේ ළමයා උනන්දු කරන්න. පුළුවන් තරම් එයාලා උනන්දු කරනවා. ඒක තමයි ඇත්තටම මේ හරිම වෙනස්. මට හිතෙනවා අපේ රටේ දැන් ඇවිල්ලා තියෙන ක්‍රමේ ගොඩාක් දුරට එහා සමානයි කියලා. ඉතින් ඒ හින්දා මේ යන ක්‍රමය ඇත්තටම මේ හොඳයි කියන එක තමයි මට කියන්න තියෙන්නේ. මගේ දුවත් එක්ක මගේ දුවගේ අධ්‍යාපන තත්ත්වයත් එක්ක එයා දැන් ලංකාවේ විදියට එයා දැන් 7 වෙනි ශ්‍රේණිය ඉගෙන ගන්න ළමයි. ඒ අනුව බලද්දි මට ගොඩක් දුරට හිතෙනවා මේ ඒ කියන ක්‍රමේ ඇත්ත කියලා. එතකොට ඊළඟට මම දැක්ක මේ ඒ දරුවා කියන සාමූහිකත්වයේ ගොඩාක් දීලා තියෙනවා කියලා මේ මොඩියුලර් එකේ. ඉතින් ඒක ඇත්ත. මොකද අපිට හුරු නැහැ සාමූහිකව වැඩ කරලා. අපි මේ ගොඩක් ලාට තනියෙන් තමයි වැඩ කරලා හුරු වෙන්නේ. මේ ළඟදී මගේ දුවත් මම ගොඩක් ලාට ඔයාලට විස්තර කරන්න මගේ දුව උදාහරණයක් අරගෙන මගේ දුවට දීලා තිබ්බ පාඩමක් තනියෙන් නෙමෙයි එකතු වෙලා පාන් එකක් හදන්න එකතු වෙලා ඒගොල්ලෝ ප්‍රැක්ටිකලි මේ එතකොට ඒක කරන්න වෙලා තිබ්බේ ගෙදරකට ගිහලා. එතකොට මම ඒකට කැමති වුණේ නැහැ. ඇයි ගෙවල් වලට යවන්නේ? ඇයි ළමයිව ගෙවල් වලට යවන්නේ? ඒක මිස්ලා දන්නේ නැද්ද? ඒකේ මම ගොඩාක් ඒකට තර්ක කරා. එතකොට දුව කියනවා නෑ අම්මේ අපිට මේ ගෲප් වැඩ කරන්න නම් එහෙම යන්න වෙනවා. මේ මිස්ලා එහෙම කියලා තියෙනවා අපි කතා වෙලා ඒක කරන්න ඕන කියලා. පස්සේ ඉතින් මම ඒකට හාතුවනේ ගිහිල්ලා පාන් එක හදලා ඒක වීඩියෝ කරලා ඒ විස්තර ඉස්කෝලේට දුන්නම ඒක පොඩි වීඩියෝ එකක් හදලා ඒක ඇත්තටම ළමයිගේ ඇක්ටිවිටි එක හරිය ගොඩක් වටිනවා. ඒක දුන්නම ඒකට ලකුණු හම්බ වෙනවා. ඉතින් මම ඇත්තටම මේක අලුත් දෙයක් මට. මං හරි ආසයි. ඉතින් ඒ කියන්නේ අපේ රටේ අපිට ඔය වගේ දේවල් තිබ්බේ නෑ. හැබැයි ටීම් වර්ක්ස් තිබ්බා ස්පෝර්ට්ස් වලින් ටීම් ගේම්ස් ඒ වගේ දේවල් තිබ්බා. නමුත් එතනත් අරයව පරද්දවල මෙතනට ලකුණු ගන්න ඒක තමයි අපිට කරලා තිබ්බේ. නමුත් දැන් ඒක වෙනස් වෙනවා කියන්නේ මට ඒක මේ ලොකු දෙයක්. ඒ කියන්නේ ඇත්තටම දැන් එහෙ ඉඳලා ලංකාවේ ඉඳලා මෙහෙට එන දරුවා නිතරම බලන්නේ අනික් කෙනාව පරද්දවල ලකුණු ගන්න. එතකොට ඒ දෙමව්පියන්ට අපේ ඒ කියන්නේ මටත් ඒක කාලයක් තිස්සේ තිබ්බ දෙයක්. මමත් හිතන්නේ නෑ අරයට වඩා ඔයා ලකුණු ගන්න ඕන. නෑ ඔයාට වඩා ලකුණු ගන්න ඕන. ඇයි 100ම ගන්න බැරි? ඇයි 90ට ගන්න බැරි? ඒ තමයි මගේ කතාව. නමුත් මම දැන් හිතනවා නෑ ඒක වැරදි. අපි ඒක වැරදි ළමයාව එච්චර ප්‍රෙෂර් කරන්න හොඳ නෑ. ළමයා යන තත්ත්වය අනුව ඒ කියන්නේ ළමයාට සාමාන්‍ය ලකුණු ප්‍රමාණයක් ගත්තම අපි දැනගන්න ඕනේ ඒක ළමයාට හරි ඒක ඔයා කරලා තියෙනවා ඒක උනන්දුවෙන් කරලා තියෙනවා ඒ ප්‍රමාණය ඔයාට ඇති ඔයාට කරන්න පුළුවන් ප්‍රමාණය තමයි ඊළඟ සැරේ ඔයා ඊට වඩා උනන්දු වෙලා තව කරන්න එතකොට ඔයාට ලකුණු ලැබෙයි කියලා ළමයාව එහෙම තමයි හිමින් සැරේ හුරු කරනවා. නමුත් අපි හුරු වෙලා තිබ්බ සමාජ ක්‍රමය ඒක නෙමෙයි. ඉතින් ඒ හින්දා අපිට ගොඩක් අමාරුයි එකපාරින්ම ඒවා හරි ගස්සගෙන ඉස්සරහට යන්න. නමුත් ටිකෙන් ටික අපි අලුත් ක්‍රමයකට හුරු වෙනකොට අපිට සමහරට පුළුවන් වෙයි ඒ විදියට හැඩ ගැහෙන්න. සමහරට තව පරම්පරා දෙකක්වත් යයි. ඒ විදියට හැඩ කරගෙන අපිට පුළුවන් වෙනවා. පුළුවන් වෙයි. ඒ වගේම අපි මේ මොඩියුලර් එක අලුත් එකක් අපි ඒක කරගෙන යද්දී අපිට සමහරට වැරදි තැන්, හොඳ තැන් හැම දෙයක්ම ඇති වෙන්න පුළුවන්. එතකොට වැරදි තැනක් තියෙනවා නම් මේක අපිට ගැලපෙන්නේ නැහැ කියලා අපිට ඒක අයින් කරලා ආයක නව ක්‍රමයකට හරි ගස්ස ගන්න පුළුවන්. එහෙමයි කෙරෙන්න ඕනේ. එහෙම නැතුව මේක හරින්නේ නැහැ, මෙහෙම හොඳ නැහැ, එහෙම හොඳ නැහැ කියලා එහෙම කෑ ගහන එක ඇත්තටම වැරදි. දැන් මේ දවස්වල මම ගොඩක් වෙලාවට මේ ලංකාවේ නිවුස් බලනවා YouTube එකේ මේ තමයි අපිට බලන්න පුළුවන්කම තියෙන්නේ. දකින්නෙම ඒ වගේ දේවල් හරිම මේ අමාරුයි බලන්න. ඒ කියන්නේ හැමතිස්සෙම බයිනවා ඕන නැති වචන කියලා බයිනවා, ඕන නැති දේවල් කියලා බයිනවා. ඉගෙනගත්ත අගමැතිතුමියට මේ බයින විදිය හරිම කැතයි. අධ්‍යාපන මොඩියුලර් එක වෙනස් කරන්න ඕන නැහැ. ඒකට කියන්න ඕන ක්‍රම වෙනම තියෙනවා. නමුත් කියන්නේ වෙන දේවල් හරිම වැරදි. නමුත් අපේ රටට හොඳක් වෙනවා නම් ඒ කරන දේ කවුරු කරත් හොඳක්ම විය යුතුයි. ඒක දේශපාලනික වශයෙන් බෙදා දක්වීම ඇත්තටම වැරදි. අද අර විශ්වවිද්‍යාල දරුවන්ගේ කියපු දේ ඇත්තටම මම අනුමත කරනවා. මම මේ රටේ මවක් විදියට මගේ අපේ රටේ මවක් විදියටත් මේ රටේ අද ජීවත් වෙන හින්දා මගේ දරුවා මේ රටේ ඉගෙන ගන්න හින්දා ඒ වෙනස දකින හින්දා මම අද කියන්නේ අපේ රටේ මේ වෙනසට ඇත්තටම අපි අනුබල දිය යුතුයි. ඒක හොඳ දෙයක්. අපි ලෝකෙත් එක්ක ඉදිරියට යන්න නම් අපි නිතරම ඒ වෙනසට අනුගත විය යුතුමයි. බොහොම ස්තුතියි.